දුවලා 3 දෙනෙක් ඉන්න වයසක අම්මා කෙනෙක්. මේ අම්මා දැන් ජීවත් වෙන්නේ තනියම. ලොකුම දුව කසාද බැඳලා. දෙවෙනි දුව ඈත හෝටලයක රැකියාවක් කරන්නේ. තුන්වෙනි දුව පොඩිම දුව එයා ඉන්නේ යාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක living together. දවසක් අම්මා ලොකුම දුවට කෝල් කරනවා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. බැරිම තැන අම්මා මොකද කරන්නේ? ලෑස්ති වෙලා යනවා. ලොකු දුව ඉන්නේ හස්බන්ඩ් එක්ක එයාගේ ගෙදර. ලොකු දුව බැල්කනියෙන් බලන් ඉන්නවා. දකිනවා අම්මා ඈත බෑග් එකක් කුස්සගෙන එනවා. ටක් ගාලා ගේ තුලට ගිහලා හස්බන්ඩ් කියනවා අන්න අපේ අම්මා එනවා. දැන් ආවොත් වියදමත් වැඩි වෙනවනේ නේද? අනික මේ ඔයත් ඊට පස්සේ එක දේවල් කියනවනේ නේද? මෙහෙම කරමු දැන් ඔය නැවැත්තේ මොනවා හරි ඉල්ලගෙන වෙන්නේ නැති. ඔයා මේ කියන්න මම ගෙදර නැහැ කියලා මම රූම් එකට වෙලා ඉන්නම්. හස්බන්ඩ් දොර අරිනවා. කොහමද අම්මේ? දුව නම් ගෙදර නැහැ. අද ඊද පුතේ මේ අම්මා අහනවා. ඒක නම් දන්නේ නැහැ අම්මේ. ඉතින් එයා එන වෙලාවල් මම දන්නේ නැහනේ. හරි පුතේ මං ගිහින් එන්නම් කියලා මේ අම්මා යනවා. ඊළඟට අම්මට ළඟම ගෙදර තියෙන්නේ කුංචිම දුව හින්දා අම්මා මොකද කරන්නේ? එයා ගෙදර යනවා. එයා ඉන්නේ අපාර්ට්මන්ට් එකක. මෙයා එන්න අම්මේ ඉඳ ගන්න කියලා ඒකක් එහෙම හදලා දෙනවා අම්මට. අම්මා කියනවා පුතේ මං දවස් දෙකක් ඉන්නද? මෙහෙමයි අම්මේ මේ මට නම් ප්‍රශ්නයක් නැහැ. ඒනොත් මගේ බොයිෆ්‍රෙන්ඩ් කැමති වෙයිද දන්නේ නැහැ අම්මේ මේ අපාර්ට්මන්ට් එකේ අම්මා ඇවිල්ලා ඉන්නවට චුට්ටයි ඉන්නකෝ අම්මේ කියලා මේ තිබ්බ සල්ලි පොඩි සල්ලි ටිකක් එකතු කරලා අම්මගේ අතට දෙනවා. මං පුළුවන් වෙලාවක එන්නම්කෝ බොයිෆ්‍රෙන්ඩ් එක්කම අම්මව හම්බ වෙන්න බලලා යන්න. අම්මා හරි කියලා එළියට ඇවිල්ලා කල්පනා කරනවා දැන් කොහෙද යන්නේ? දෙවෙනි දුව ඉන්නවා. ගොඩක් දුර. එයා දුරනේ ඉන්නවා කිව්වේ. ගොඩක් දුර ඉන්නේ යන්නත් ඕනේ. අම්මා මහන්සිය බලන්න නැතුව නගිනවා බස් එකට යනවා. සෑහෙන දුරක් යන්න තියෙනවා. ඒ දුව වැඩ කරන හෝටලයට යනකොට රෑ වෙනවා. දුව වැඩ ඉවර වෙලා හෝටලෙන් එළියට එද්දිම තමයි අම්මව දකින්නේ. අම්මා අයියෝ මට කිව්වවත් නැත්තේ. අම්මා එන්න කලින් ඔයා මට කියන්න එපැයි අම්මේ. අයියෝ බලන්නකෝ මං කොයිතරම් ආසාවෙන්ද හිටියේ අම්මා එනවනම්. මං අම්මට හැමදාම කියනවනේ ඇවිල්ලා ඉන්න කියලා මෙහෙ. නෑ පුතේ මං බලලා යන්න ආවා. බලලා යන්න මොනවාද? අම්මා ඉන්න. මගේ ලොජ් එකේ අම්මට ඉන්න පුළුවන් මං අපේ සර්ට කියන්නම්. යන් කියලා මේ දුව අම්මව එක්කගෙන යනවා. ලොජ් එකට ගිහිල්ලා තේකක් එහෙම බීලා අම්මට මේ දුව කියනවා අම්මේ වාදිකටම මෙහෙ ඉන්න. ආයෙ කොහෙවත් යන්න නම් තියාගන්න එපා. අනේ නෑ පුතේ. ටික දවසක් නම් ඉන්න ආසයි. මං ආවේ දුවට මේ බෑග් එක දීලා. බෑග් එක? ලොකු බෑග් එකක්. මේ දුව හිතුවේ ඇඳුම් පැළඳුම් මේ දේවල් කියලා. බෑග් එක මෙහෙම ඇරලා බලනවා. අනේ මොනවාද? ඩොලර් මිලියන 100කුයි රත්තරන් බඩුයි. අර දෝනිලා දෙන්න දැන්. අපේ ජීවිතවල අපි වාසි බලාගෙන අවස්ථාවාදී වෙනවා. එහෙම වෙන්න එපා. පාඩුව වෙන්නේ ඔබටමයි. ඒ වගේම ඔබව හදපු අම්මව තාත්තව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ පවණං ආත්ම 7ක් ගියත් ගෙවල ඉවර කරන්න බෑ පුතේ. මේ ජීවනයේ මුළු සංසාරේ 96.1 හිරු FM අරා පැස්බරා අහන්න. Raya